ලෝකයේ බොහෝ විද්‍යාඥයන් මේ සිහිය කියන එක විග්‍රහ කරන්නේ මොළය හා සම්බන්ධව පවතිනා වූ ඒ මොළයේ සහයෙන් ක්‍රියාත්මක වෙන්නා වූ දෙයක් විදිහට. ඒ වගේමයි සමහර විද්‍යාඥයන් මෙය මොළයෙන් පිටත පවතින දෙයක් විදිහට සලකනවා. විශේෂයෙන්ම ඒ සෑම් පර්නියා කියන ඒ හෘද වෛද්‍යවරයා යම් තාක්කේ රෝගීන්ට ප්‍රතිකාර කරද්දී ඒ හෘදයාබාධයන් මත සිහිය නැති වූ අයගේ නැවත සිහිය නැත්තම් පණ ලබා ගැනීමේදී ඒ අතරතුර කාලය ඒ අයට ඒ කියන්නේ ඒ රෝගීන්ට ඒ අතරතුර කාලය තුල ඒ අයට වෙච්ච දේවල් එයාලට මතකයි. කියන්නේ එයාලා ඒවා කියලා තියෙනවා. ඉතින් මේ මොහොතේදී මොළය අක්‍රිය වෙලා තමයි තිබෙන්නේ. ඉතින් වෛද්‍ය ඒ සෑම් පර්නියා පවසන්නේ යම් තාක් ඒ සිහිය කියන එක මොළයෙන් පිටත පවතින දෙයක් විදිහට ගන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ඒ වර්තමාන ඒ නූතන විද්‍යාව තුළ විවිධ අයුරින් ඒ සිත නැත්තම් සිහිය පිළිබඳව විග්‍රහයන් පවතිනවා. බුදුදහම තුළ කොහොමද මේ සිත කියන එක විග්‍රහ කරන්නේ? අපි ගත්තොත් මීට වසර 2500කටත් එහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මය තුළ ථේරවාද ධර්මය තුළ විග්‍රහ කරන්නේ යම් තාක් අපිට දැනෙන අරමුණු වෙන් කර හඳුනා ගැනීම තමයි සිත කියන්නේ. උදාහරණයක් විදිහට ඔබට ඔබගේ ජීවිතයේදී ඒ ඉන්ද්‍රියයන් 6ෙන්ම විවිධ අරමුණු වෙනවා. සිතට යම් කිසි අරමුණු දැනගන්නවා. ඒ වගේම තමයි ඇහෙන් විවිධ රූප වලින් අරමුණු ගන්නවා. මේ විදිහට විවිධ අරමුණු වලින් ඒ වෙන් කර දැන ගැනීම, ඒ අරමුණ දැනගන්න ස්වභාවය සිත කියලා සලකනවා. ඒ වගේමයි සිත කියන්නේ අපි නිවන් දකින්න තෙක් ස්ථීරව, කියන්නේ ඒකකයක් විදිහට පවතින දෙයක් නෙවෙයි. මේ සිත කියන්නේත් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනා වූ ස්වභාවයක්. ඉතින් අපි උදාහරණයක් විදිහට අපි අතක් උස්සනවා කියන්නේම සිත් විශාල සංඛ්‍යාවක එකතුවක් මතයි එය සිද්ධ වන්නේ. ඒ වගේම තමයි සිතකට තනිව පැවැත්මක් නැහැ. සිතට තවත් චෛතසිකයක් එක්ක තමයි එහි ඉපදීම සිද්ධ වෙන්නේ. සරලවම කිව්වොත් සිතත් චෛතසිකයත් එකම ඉපැත්මක් මතයි පවතින්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු යම් පුද්ගලයෙක් A කියන ස්ථානයේ සිට B කියන ස්ථානයට යනවා. ඔහු ඒ ගමන් කිරීම තුළින් අපිට කාරණා දෙකක් විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි ඔහු ඒ කියන ස්ථානයෙන් දුරස් වෙනවා. ඒ වගේමයි B කියන ස්ථානයට තව තව ලං වෙනවා. මේ දෙකම අතර එකම ඉපදීමක් තියෙන. කියන්නේ ඒ ස්ථානයෙන් ඈත් වෙද්දිම B ස්ථානයට ලං වෙනවා. අපිට මේ දෙක වෙන්ව විග්‍රහ කරන්නට ප්‍රකාශ කරන්නට බෑ. යමක් වෙනවා නම් අනිත් දේත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ විදිහට සිතක් ඉපදෙනවා කියන්නේම චෛතසිකයකුත් ඒ එක්කම පවතිනවා. ඉතින් අපි චෛතසික කියන්නේ සිත හා යෙදෙන ධර්මයන් විදිහට. ඉතින් අපි ධර්මයේ තුල ගත්තොත් ඒ ථේරවාද ධර්මයේ තුල චෛතසික 52ක් සඳහන් වෙනවා. අපි සරල උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ සිහි කරන්න ඔබගේ ජීවිතයේ ඉන්න දුෂ්ටම පුද්ගලයා. එහෙම නැත්නම් ඔබ දකින්නවත් අකමැති අප්‍රසන්නම පුද්ගලයා. ඔබ ඔහු ගැන හිතද්දී ඔබගේ සිතේ යම් කිසි දවන ස්වභාවය, යම් කිසි තැවෙන ස්වභාවය, යම් කිසි හිත ගැස්සෙන ඒ හිත විසිරුණු ස්වභාවයක් පවතිනවා. ඉතින් ඔබගේ සිතුවිල්ල උනේ ඒ විදිහට අප්‍රසන්නම පුද්ගලයා සිහි කිරීම. ඒ එක්කම ඔබගේ යම්කිසි තැවීමක්, යම්කිසි මනසේ සැලීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි ඔබ හිතන්න ඔබගේ ජීවිතේ ඔබට හම්බ වුණ ප්‍රසන්නම හොඳම පුද්ගලයා. මේ මොහොතේදී ඔබගේ සිත යම්කිසි විදිහකට පිනා යෑමක්, යම්කිසි ප්‍රබෝධමත් බවක් ඇති වෙනවා. ඉතින් මේම කොහොමද සිතුවිලි දෙකකින් ඔබගේ සිතේ තැවීමයි ප්‍රබෝධමත් වීමයි මේ දෙකම සිද්ධ වෙන්නේ. පින්නතුනේ ඒ තමයි චෛතසිකයන් ගැන අපිට දෙන්න පුළුවන් සරල උදාහරණය. ඔබ යම් තාක් විදිහට ඔබගේ අරමුණ එක්ක ගැටෙනවා නම් ඔබගේ දෝෂය කියන චෛතසිකය සිත එක්කම යෙදෙනවා. ඔබ යම් තාක් ඒ අරමුණ එක්ක ඇලෙනවා නම්
ඔබගේ සිතේ ලෝභය හෝ ආදී ප්‍රීති ඡන්ද ආදී ඒ යහපත් පැත්තට අදාළ කියන්නේ ඔබගේ සිත පිනවන ඒ චෛතසිකයන් සිත හා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ තමයි සිත හා චෛතසික අතර තියෙන පැවැත්මට අපිට ගන්න පුළුවන් සරල උදාහරණය. ඉතින් අපි ගත්තොත් මේ ලෝකයට ඒ ප්‍රශ්නයක් කළා තියෙන සිහිය. මේ සිහිය කියන්නේ මොකක්ද කියන එක පවා ඒ බුදුදහම තුලදී විසඳලා තියෙනවා. ඉතින් මේ සිහිය කියන්නේ මේ සතිය කියන්නේත් චෛතසිකයක්. ඔබ හැම වෙලෙම සතියෙන් ජීවත් වෙනවා නම් සිහියෙන් ජීවත් වෙනවා නම් ඔබගේ ඒ කුසල චෛතසිකය කුසල චෛතසිකය බලවත් වෙනවා. ඉතින් මේ තමයි සිත හා චෛතසික පිළිබඳව ඒ ථේරවාද ධර්මයේ තුල පවතින විග්‍රහය. ඉතින් අපි දන්නවා මේ සිත කියන එක දිගටම පවතින එකක් නෙවෙයි. මෙය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ පැවතිලා ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. ඉතින් යම් පුද්ගලයෙක් නිවන් දකිනවා කියන්නේ මේ නාම රූප පැවැත්ම අවසන් කරනවා. ඒ වගේමයි පින්නතුනි මේ සිත කියන එකේ යම් කිසි අපි වේගයක් තියෙන කියන්නේ ආරම්මනග්‍රහයි වේගයක් තියෙන කියන්නේ අරමුණු ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වේගයත් එක්ක මේ අරමුණු ගැනීම නතර වෙන්නේ නැතුව යම් තාක් ඒ වැලක් ඒ ලියලමින් නැගෙනවාද ඒ වැල අගින් ඒ නැවත නැවත ලියලනවාද ඒ විදිහටම සිතත් ඒ ආරම්මනග්‍රාහී වේගයෙන් තව අරමුණු ගන්නවා. ඉතින් යම් කෙනෙක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ඒ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙලා ඒ තමන්ගේ ඒ ප්‍රතිපදාව තුළ නිර්වාණ ප්‍රතිපදාව තුළ ගමන් කිරීමෙන් මේ නාම රූප පරම්පරාව අවසන් කර අනුපාද නිරෝධය අත්කරගන්න පුළුවන්. ඉතින් පින්නතුනි මෙය තමයි සරලවම ඒ ථේරවාද ධර්මය තුළ චිත්ත චෛතසික විග්‍රහය. ඉතින් චෛතසික නැවත කොටස් වෙනවා. ඒ වගේමයි සිත් නැවත කොටස් වෙනවා. ඉතින් මේ ඊටා පුළුල්ව විහිදුණු දැනුම් පද්ධතියක්. තෙරුවන් සරණයි.